ආයි යාළුවනේ ඉතින් කොහොමද ඔයගොල්ලන්ට මේ අද ඉතින් අපේ නිවාඩු හින්දා අපි යාළුවොත් එක්ක යන්න වෙලුවේ මෙහෙ තියෙන පොඩි නෙමෙයි පොඩ්ඩක් ලොකු ටවර් එකක් ඉතින් ඒක මොන වගේ තැනක්ද කියලා බලන්න තමයි අද යන්න හදන්නේ. ඉතින් යාළුවෝ ටිකත් එකතු කරගෙන අපි ගිහින් බලමු ඒක මොන වගේ තැනක්ද කියලා. ඉතින් ඔය ඉන්න වගේ යාළුවෝ ටික තමයි. ඉතින් ඔය තියෙන අපේ ඉස්කෝලේ ඊට පස්සේ ඉතින් ඔතනින් ඉස්සරහට යනකොට පන්සලක් වගේ එකක් තියෙනවා පොඩි. ඒත් එක්කම එතන තියෙන එහා පැත්තේ සෝනක් වගේ එකක්. ඉතින් අපි ටවර් එක බලන්න යන්න කලින් පන්සලයි සෝනයි අපි යන පාරේ තිබෙන හින්දා පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා බලලා ආවා. එතන ඉතින් හඳුන්කුරු තියලා තිබුණා ඔය වගේ පිළිමේ බුදු පිළිමයක් වගේ එකක් තියෙනවා. එතන ඉස්සරහා ඉතින් ඒක හඳුන්කුරක් මම පත්තු කරා. ඉතින් ඔය පොඩි වීඩියෝ කැල්ලක් මම ඒක ගත්තා. ඉතින් අපි පන්සල වල්ලේ වෙලා අපි බලන්න හිටපු ටවර් එකට යන පාර තමයි දැන් මේ තියෙන්නේ. එහෙම යනකොට ඉතින් ටවර් එක ওই විදියට ඈතින් ලස්සනට පේනවා. ඇත්තට ඉතින් මේ ටවර් එකට යන්න තිබ්බ පාර හරිම ලස්සනයි. කැලෑම් මැදින් වගේ යන්න තිබුණා. ආයේ මෙන්න මේ වගේ නිකන් බින්ගිවල් වගේ ඒවා තිබුණා. ආයේ ඉස්සරහට ඕගොල්ලොන්ට වීඩියෝ එකේ බලන්න පුළුවන් වැවක් වගේ එකක් හම්බුණා. ඉතින් ඇත්තටම ලස්සන පාරක තමයි මේ දේවල් තිබුණේ. ඉතින් අපි ඔය හැමදේම පව් කරලා ගෙල්ලිවලා කොහොම හරි අපේ ටවර් එක කියන්නේ ඇතුළත් වීමේ දොරටුව ගාවට ආවා. හරිද යාළුවනේ අපි නම් අපේ ඇතුල් වීමේ ස්ථානෙට ඇවිල්ලා තියෙන ඉතින් ඉන්නවා ඔයගොල්ලන්ට වෙන්නම යාළුවොත් ඇවිල්ලා ඉන්නවා වගේ. අපි බලමු ඇතුළට ගිහිල්ලා මොන වගේ ඉස්සනක්ද කියලා. මෙතන ලොකු පල්ලමක් තියෙන්නේ. ඉතින් පල්ලමේ මම යන ගමන් ඉන්නේ දැන් බයිසිකලේ. පල්ලමේ දීලා වන්නේ ඉස්සරහා තියෙන අපේ කුළුණ. මොකද්ද දන්නේ නැහැ. අතර මම නම් දන්නේ මේක මොකද්ද කියලා යාළුවෝ එක්ක තමයි යාවේ. යාළුවනේ ටවර් එකේ ගොඩක් තැන්වල වීඩියෝ කරන්න එපායි කියලා ගහලා තිබුණා. ඒකින්ද මම ඒ තැන්වල වීඩියෝ නම් ගත්තේ නැහැ. ඉතින් ටවර් එකේ යන පාර ලස්සනට ගස් වවලා ගෙවතු අලංකරණය වගේ දේවල් කරලා ඉවරලා ලස්සනට මල්ලවල වගේ දේවල් කරලා අදලා තිබුණා. ඉතින් ටවර් එකේ මුලටම ගියාට පස්සේ ඉතින් ওই විදියට තමයි ටවර් එක පේන්නේ අපිට. ඇත්තටම හරිම නිස්කලංක පරිසරයක තිබුණේ. ඇත්තටම ඉතින් එතන හරිම ලස්සනයි. මෙතන ඉඳන් ඔහොම හැරලා පිටිපස්ස බලනකොට ඉතින් view එක නම් ඇත්තටම මාර ලස්සනයි. මේගොල්ලෝ නම් කිව්වේ මෙතන වැඩ කරන අය මෙතන හිම වැටෙන කාලෙටයි ආයේ සකුරා මල් පිපෙන කාලෙටයි ගොඩක් ලස්සනයි කියලා. ඉතින් මෙතන තට්ටු සාමාන්‍ය මං හිතන්නේ අපිට ඒගොල්ලෝ කියලා දුන්න තාලට 15ක් විතර තියෙනවා. ඒ වුණත් අපිට නගින්න දෙන්නේ තට්ටු දෙකකට විතර. තට්ටු දෙකකට විතරයි කියන්නේ ඒගොල්ලෝ කියපු තාලට උඩ පොඩ්ඩක් අබලන් වෙලා වගේ එහෙම තියනවලු. ඉතින් මම එතෙන්ට ගියාට පස්සේ තමයි දැනගත්තේ ඇත්තටම මේක මොකද්ද කියලා. ඔය ඉන්නේ මගේ යාළුවෝ. ඉතින් ඔය මේ විදියට අපිට සිහිවටනයක්වත් හදා ගන්න පුළුවන්. ඉතින් මේ ටවර් එකම වක්ද කියලා ඇත්තටම මම ගියාට පස්සේ තමයි දැනගත්තේ. එතන හිටපු අය අපිට ඒක ලස්සනට පැහැදිලි කරලා දුන්නා. මේක මේ සහෝදරයෝ දෙන්නෙක් අතර කතාවක් තියෙන්නේ. එක්කෙනෙක්ව සිහි වෙන්න තමයි අනිත් එක්කෙනා මේක හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ සහෝදරයාව සිහි වෙන්නත් අනිත් එක්කෙනා තව ටවර් එකක් හදවලු. ඒකේ ඔය අනුරූප තමයි ඕගොල්ලොන්ට අර මං කලින් පෙන්නුවේ. ඔය ඉතින් ඕගොල්ලොන්ට පේන්න තියෙන්නේ අපි 6 දෙනාම හදාගත්ත සිහිවටන 6ක්. ඉතින් දැන් හොඳට වයින්නා යාළුවනේ අපි ගෙදර යන්න ගියේ. ඒත් ඉතින් බඩගිනි හින්දා අපි මොනාරි කන්න කියලා බැලුවේ. ඉස්සරහා මැක්ඩොනල්ඩ් එකක් තියෙනවා. ඒකට ගිහින් බලනවා දැන් මොනාරි කන්න ඕනේ බඩගිනි. හොඳට වයින් හින්දා ඉතින් ඔය ඉක්මනට යා ගන්න ඕනේ. අපි ගිහිල්ලා හම්බෙමු.
ඉතින් මේ විදිහට තමයි අපි 6 දෙනාට ඉතින් අපි කෑම ගන්න අරගත්තේ. කොහොම හරි බිල් එක වුණා අපි 6 දෙනාටම 3360ක් වගේ ගාණක් ඔය තින්නේ බිල් එක. ඉතින් 560ක් වගේ තමයි එක්කෙනෙක්ට ගියේ. ඉතින් ඔය විදිහට අපි කෑම කාලි කරලා අපි ගෙවල් වලට ගියා. මේ දවස්වල එළිය හොඳටම වයින්නවා. ඉතින් හරිම සීතලත් එක්ක වින්ටර් එකත් ළඟ නිසා වෙන්නේ නැති. ඉතින් අද දවස් ඉතින් ඔහම තමයි ගෙවිලා ගියේ. ඉතින් හැමෝම පරිස්සමට ඉන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.